මෙතන මම අරගෙන තියෙන්නේ පාන් පිටි ග්‍රෑම් 500ක්. ඒකට මම එකතු කරගන්නවා ඊස්ට් තේ හැඳි 3මාරක් විතර. ඒ වගේම කිරි පිටි තේ හැඳි 4කුත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට බිත්තරයකුත් එකතු කරගන්නවා. ඒ වගේම බටර් ග්‍රෑම් 35කුත් එකතු කරගන්නවා. සීනි ග්‍රෑම් 25කුත් එකතු කරගන්න. ලුණු මේස හැඳි 1මාරකුත් එකතු කරගන්න. අපි දැන් මේ ඔක්කොම එකට කවලම් කරගමු. මෙතනදී වතුර ටික ටික දමමින් අතේ ඇලෙන්නේ නැති ගානට අනා ගන්න. දැන් මේක අතේ ඇලෙන්නේ නැති ගානට හොඳට ඇවිල්ලා තියෙන්නේ. මේ විදිහට හොඳට ඩෝ එක අනා ගන්න ඕනේ. ඊට පස්සේ අපි මේක විනාඩි 45ක් විතර හොඳට වහලා පිපෙන්න තියමු. දැන් අපි අපේ ෆිලින් එක හදාගමු. මුලින්ම අල පොඩි කෑලි වලට කපලා තම්බ ගමු. ඊට පස්සේ අපිට අවශ්‍ය වෙනවා සැමන්, අමු මිරිස්, ලුණු, ගම් මිරිස්, ලුණු, මයොනයිස්. ඊට පස්සේ අපි තඹගත්ත අල ටික කෑලි හිටින්නේ නැති වෙන්න හොඳට පොඩි කරගමු. ඊට පස්සේ අපි අල ටිකට සැමන්, අමු මිරිස්, ලුණු, ගම් මිරිස්, ලුණු, මයොනයිස් ඒ වගේම බටර් ටිකකුත් දාලා මිශ්‍ර කරගමු. ඩෝ එක නම් දැන් හොඳට පිපිලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති. අපි දැන් මේක පොඩි බෝල වලට මෙන්න මේ විදිහට වෙන් කරගමු.
තමයි අපි හදාගත්ත පිටි බෝල ටික. මේ ටික අපි තව විනාඩි 10ක් වහලා තියාගමු. මේ තියෙන විනාඩි 10කට පස්සේ පිටි බෝල ටික අපි දැන් අපේ මාළු පාන් ටික හදන්න ගමු. මුලින්ම පිටි ටිකක් ලෑල්ලට දාගෙන පිටි බෝලේ වටෙන් තුනී කරගෙන යමු. ඊට පස්සේ අපි හදාගත්ත ෆිලිං එක දාගමු. ඊට පස්සේ මෙන්න මේ විදිහට නවාගමු. ඒ වගේම මතක ඇතුව oven එක ප්‍රීහීට් වෙන දාන්න ඕනේ මේ වෙද්දි. අපි දැන් අපේ මාළු පාන් ටික එග් වොෂ් කරගෙන ඉමු. ඊට පස්සේ සෙල්සියස් අංශක 170ට මාළු පාන් ටික විනාඩි 20ත් 25ත් අතර බේක් කරගන්න. මේ තමයි අපේ මාළු පාන් එක oven එකෙන් එළියට ගත්තට පස්සේ. ඔයාලත් මේ විදිහට මාළු පාන් එක හදලා බලලා කමෙන්ට් එකක් දාන්න.